හායි එවරිවන් කොහොමද ඔයාලට මම මගේ උදේ ශිෆ්ට් එක ඉවර වෙලා මේ ගෙදර යන ගමන් අද හවස ලොකු වැඩක් තියෙනවා අපි ගම යන්න තමයි හිතාගෙන ඉන්නේ. එකක් මේ සිංහල අලුත් අවුරුද්ද හින්දා අනිත් එක අපේ අක්කගේ බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අපි හිතාගෙන ඉන්නේ ගමේදී. මේ තමයි මම ගෙදරට යනකොට මට දකින්න ලැබෙන වීව් එක. මගේ හොස්පිටල් එක වටේටම මේ වගේ කඳු වලින් වට වෙලා තමයි තියෙන්නේ. දැන් අපි ලෑස්ති වෙනවා ගෙදර යන්න ගමන් බබාට මොන හරි gift එකක් ගන්නත් ඕනේ. ඒ අසිමී කවුද ඇවිල්ලා ඉන්නේ? ඊට පස්සේ අපි ආවා බබාලට gift එකක් ගන්න බුක් ෂොප් එකකට. අපි පිටත් වෙද්දි ටිකක් රෑ වුණා. මේ අපි යන්නේ රන්දනිගල පාරෙන්. අපි අය යනකම් බය කර කර ගියේ මේ පාරේ අලි ඉන්නවා කියලා. කිව්වත් වගේම අපිට අලි 3 දිනක් විතර හම්බුණා. හැබැයි උන් හරිම අහිංසකයි. පාර අයිනට වෙලා තමයි හිටියේ කිසිම කරදරයක් කළේ නැහැ. ඒ ඇසේ හොඳටම වැස්ස. අපි ගොඩක් පයින් තමයි ගෙදර ගියේ. අපි ගෙදර යද්දී රෑ 10 විතර වුණා. ගෙදර ගිය ගමන් අපි කරේ කන එක. මේ අපේ ආච්චි අම්මා මේ ස්වීට් එකක් ගොතන්නේ අපේ බබාගේ බර්ත්ඩේ gift එකක් විදියට. එයා කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව මේක ගොතන එක තමයි වැඩේ. ඊට පස්සේ අපි අලුත් අවුරුද්දට ගත්තු ඇඳුම් හුවමාරු කරගත්තා. මෙන්න මේ දෙන්නට gift ගොඩක් හම්බෙලා බර්ත්ඩේ එකට කලින්ම යාලට gift ඕනි කියලා කිව්වා. ඉතින් අපි දුන්නා. රෑවෙලත් පොඩ්ඩක් එළිය රවුමක් දාලා වොෂ් එකක් දාගෙන අපි ඉතින් නිදාගන්න ගියා. මෙන්න මෙයාලා තමයි අපිව උදේ ඇහැරෙන්නේ. අපි 7ට විතර ඇහැරිලා පොඩි රවුමක් දැම්ම ගම වටේට.
බිමට අවම ඔලුව කොච්චර රිලැක්ස් වෙනවද කියනවා නම් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ වචන වලින්. හැමදාම වුණත් මෙහෙම තැනක ඉන්න තියනවා නම් මං ආසයි. ගොඩක් ස්ට්‍රෙස් වෙන රස්සාවක් කරන කෙනෙක් නම් මාසෙකට සැරයක් කොහේ හරි යන්න රිලැක්ස් වෙන්න. අඩුම ගානේ ගමේ හරි යන්න. මේ අපේ ගමේ පැණි දොඩ. හරිම රසයි මේවා. මේ අපි යන්නේ කුඹුක්කන් ඔය බලන්න. අපේ ගෙදර ඉඳලා විනාඩි 5ක විතර දුරින් තමයි කුඹුක්කන් ඔය තියෙන්නේ. ගිහින් බලමු ඒකේ ලස්සන.
මේ බලන්නකො යනකොට අපිට කවුද හම්බුනේ කියලා. මං හිතන්නේ පන්තියේ හොඳම යාළුවෝ තුන්දෙනා වෙන්න ඇති. ඒ කොලම් බලාගෙන අපි ඉක්මනට ගෙදර ගියා. දැන් අපි කේක් කපන්නයි හදන්නේ. මේ බලන්නකො මේ දෙන්නගේ කොලම්. මේ දෙන්නට නම් කේක් කපන සීයක් ඇත්තෙම නැහැ. ඔන්න අපේ බර්ත්ඩේ ගර්ල්. ඔන්න අපි කේක් කපන්න යන්නේ. ඊට පස්සේ අපේ අක්කා එයාගේ අතින් අපිට ලන්ච් එකක් දුන්නා. මේ තියෙන්නේ එයාගේ වැඩ තමයි. මේක නම් හරිම රසයි. දැන් මතක් ඇති ආයෙත් කන්න හිතෙනවා. ඔන්න ආච්චියම බබාගේ ස්වීට් එක මහලා ඉවරයි. දැන් එයා එකත් අදගෙන පොඩි ඩාන්ස් එකක් දාන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි කොල්ල සෙට් එක ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ක්‍රිකට් කිව්වට ජනෙල් කඩලා උළු කඩලා තමයි කට්ටිය නතර වුණේ. ඊට පස්සේ ඉතින් අපි එන්න පිටත් වුණා. මොකද ඊට පස්සේ දවසේ අපි හැමෝටම වැඩ තිබ්බ නිසා. කොච්චර දුක වුණත් ඉතින් ගම දාලා යන්නත් වෙනවා. Thank you for watching my video. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.
මේ වීඩියෝ එකට ඔයත් කැමති නම් සබස්ක්‍රයිබ් කරලා යන්න මගේ channel එකත්.